ඉන්දියාවට ඉහළින් කනකොකා පියඹයි. අයර්ලන්තයෙන් කාපු ඉන්දියාවට එංගලන්තයේදී අන්ත පරාජයක්. ඉන්දිය කාන්තාව පළමු වටේම ගෙදර. ඉන්දිය පොඩ්ඩන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ වැඩ්ඩෝ. ඉන්දිය ඉනිම ලකුණු 76කට සීමා වෙයි. මෙන්න සියලු විස්තර. ක්‍රිකට් ලොව රජුන් Taman යයි සිතා සිටින ඉන්දියාවට මේ දිනවල ඊටාම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් උද්ගත වී ඇත. ඉන්දීය කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේදී කෝඩුකාර අයර්ලන්තයේ සමග පැවති 20-20 තරඟ දෙකම පරාජයට පත් වී එංගලන්තයේ හමුවේ ප්‍රබල ඉන්දියාවට අවමන් සහගත පරාජයක් උරුම විය. ඒ අතර වාරේ කාන්තා ලෝක කුසලාන තරඟාවලියේදීත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට හා දකුණු අප්‍රිකානු කණ්ඩායම යන කණ්ඩායම් දෙකටම පරාජය වෙමින් පළමු වටේම තරඟාවලියෙන් ඉවත් වීමට සිදු විය. එසේම ශ්‍රී ලංකාවේ පැවති ඉන්දීය ඒ කණ්ඩායම සහභාගී වූ තුන්කොන් තරඟාවලියේදීත් ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව හමුවේ තරඟ දෙකකදීම ලැජ්ජා සහගත පරාජයක් ඉන්දියාවට උරුම විය. එසේම මේ දිනවල ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරත වන ඉන්දිය 19න් 15 කණ්ඩායම සමග පැවති දෙවන තරඟයේදී ඉන්දියාවට කඩලු 8ක පරාජයක් ලැබීමට සිදු විය. එහිදී ඉන්දියාව පන්දු වාර 50කදී ලකුණු 285ක් රැස් කරන ලද අතර රාහුල් ද්‍රාවිඩ්ගේ පුත් අන්වේ ද්‍රාවිඩ් ලකුණු 87ක් හා අර්ජුන් රාජ්පුත් ලකුණු 76ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ගිම්හන් මෙන්ඩිස් ලකුණු 41කට කඩලු 5ක් ලබා ගත්තා. මෙහි විශේෂත්වය වන්නේ කඩලු 5ක් ලබාගත් ගිම්හන් මෙන්ඩිස්ගේ පළමු ජාත්‍යන්තර තරඟයේද මෙය වීමයි. පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා 19න් 15 කණ්ඩායම කඩලු 2ක් දැවී ලකුණු 291ක් ලබා පහසුවෙන් තරඟය ජයගත්තා. මෙහිදී විශේෂ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු දිමන්ත මහවිතාන ලකුණු 155ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 6 පහරවල් 5ක් සහ 4 පහර 12ක් ඇතුළත් කර තිබුණා. ඉතින් ඉන්පසුව මේ දිනවල ඉන්දීය කණ්ඩායම එංගලන්තයේ තරඟ සංචාරයක නිරත වෙනවා. මෙහි 20-20 තරඟ 5කින් යුක්ත තරඟාවලියක් පැවැත්වෙන අතර පළමු තරඟය වර්ෂාව නිසා සේදී ගියා. ඉන්පසුව දෙවන තරඟයේදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් එංගලන්ත කණ්ඩායම පහසු ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. තුන්වන තරඟයේ ඊයේ පැවති අතර එහිදී ලකුණු 125ක අති දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය සමත් වූයේ ඉන්දියාවට ප්‍රබල පරාජයක් උරුම කර දෙමින් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩලු 7කට ලකුණු 201ක් රැස් කරා. එහිදී පිල්සෝඩ් ලකුණු 70ක් ලබා ගත්තා. පිළිතුරු විනිම ආරම්භ කළ ඉන්දියාව පන්දු වාර 11යි පන්දු 4කදී සියලුම ක්‍රීඩකින් ලකුණු 76ක් වූ අඩු ලකුණු ගණනකට දැවී ගියා. කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාවටවත් ලංකා වීමට හැකියාවක් ලැබුණේ නැහැ. පරාජයන් පිට පරාජයන් උරුම කරගත් ඉන්දීය කණ්ඩායමට ඔවුන්ගේ අලුත්ම තුරුම්පුව වන සූර්යවංශීව දෙක් කරගෙන තිබුණේ අඩුම වයසින් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලබාගත් සචින් ටෙන්ඩුල්කර්ගේ වාර්තාවද බිඳහෙළවිනි. නමුත් ඔහුගෙන්ද ඉන්දියාව බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි වූ අතර නව නායකත්වයට පත් ශ්‍රේෂ් අයියර්ට එතරම් සුවවාදී නොවුනේ ඔහුගේ නායකත්වයේ යටතේ දිගින් දිගටම ලැජ්ජා සහගත පරාජයන් අත්විඳීමට සිදු ඇති නිසාය. ඉතින් ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරුනි මෙවැනි ක්‍රීඩා විස්තර ඉදිරියේදීත් නැරඹීමට අපගේ VUP ක්‍රිකට් channel එක subscribe කර bell icon එකත් click කරලා තබා ගන්න. නැවත හමු වෙනතුරු ඔබ සැමට ජය වේවා.